1980 දශකයේ තවත් ප්‍රබල චරිතයක් හිටියා. ඒ විජය කුමාරතුංග. ඔහු නළුවෙක් වගේම දේශපාලඥයෙක්. මෙතුමාගේ සම්පූර්ණ නම වෙන්නේ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග. මෙතුමා උපත ලබන්නේ 1945 ඔක්තෝබර් 9 වෙනිදා. මෙතුමා 1977 කටානාසරේ ඡන්දය ඉල්ලලා පරාජයට පත් වෙනවා. ඒ වෙනකොට ශ්‍රී ලංකාවේ තිබි ප්‍රබල පක්ෂ දෙකයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ හින්දා මෙතුමා 1984 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කරා. ඉතින් ඒ වෙනකොට LTT යුද්ධය ආරම්භ වෙලා තිබුණා. ඉතින් මෙතුමා කියන යුද්ධයට වඩා සාකච්ඡා මාර්ගයෙන් තමයි අපි ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතුමා යාපනයට ගිහිල්ලා දෙමළ ජනතාවත් එක්ක සාකච්ඡා කිරීම ආරම්භ කරා. මේ හින්දා ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර සමාජිකයෝ ශ්‍රී ලංකා අන්තවාදීනේ මෙතුමාට දේශද්‍රෝහියා කියලා මෙතුමාගේ වැඩවලට විරුද්ධ වෙනවා. ඉතින් 1988 පෙබරවාරි 16 වෙනිදා මෙතුමා නාරහෙම්ට පොල්හෙන්ගොඩ මෙතුමාගේ නිවස ඉදිරිපිට කැරලිකාරයන්ගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වෙනවා. මෙතුමා ජීවිතක්ෂයට පත් වෙනකොට චිත්‍රපටි 120කට වඩා තිරගත කරලා අවසන්. මෙතුමාගේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ මනමාලිය 1967 එළි දැක්වුණු චිත්‍රපටය. ඉතින් ඒ විදිහට විජය කුමාරතුංගයන් ශ්‍රී ලංකා ජනතාවගේ හදවත් තුළ නළුවෙක් වගේම දේශපාලකයෙක් විදිහට ලැබුම් ගන්න. ඉතින් රණසිංහ ප්‍රේමදාස මහත්මයා සහ විජය කුමාරතුංග මහත්මයා ගැන කතා කරද්දී අපිට අමතක කළ නොහැකි චරිතයක් තියෙනවා. ඒ තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා. මෙතුමා රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ මිත්‍රයෙක්. ඒ වගේම විජය කුමාරතුංග මහත්මයාගේ චිත්‍රපටිවල ගීත ගායනා කරේ මෙතුමා. ඉතින් මෙතුමා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන රැස්වීම් වල ගීත ගායනා කරපු පුද්ගලෙක්. එතුමා විජය කුමාරතුංග මහත්මයාට කියලා තියෙනවා මම කොහේ දේශපාලන රැස්වීමක සින්දු කිව්වත් මම එක්සත් ජාතික පක්ෂයේ කටාන දේශපාලන රැස්වීමක කවදාවත් සින්දු කියන්නේ නැහැ කියලා. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.